ජානක එතකොට Headspace Foundation එකේ course programs වලට මොන වගේ අන්තර්ගතයක්ද ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හේතුව තමයි අපි මොකද්ද කරන්න යන්නේ කියන එකත් එක්ක මත තමයි මොනවද අන්තර්ගතය කියලා තේරෙන්නේ. දැන් ඇත්තටම ලංකාවේ මානසික සංවර්ධනය ගැන ගොඩාක් අය වැඩ කරනවා. වැඩ කරන්නේ නැතුව නෙවෙයි. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ලංකාවේ තියෙන ළමයින්ගේ මානසික සංවර්ධනය වර්ධනය වෙන විදිහ නෙමෙයි අපේ සමාජයට ඇතිවෙලා තියෙන ප්‍රශ්නත් එක්ක මොකද්ද කරන්න ඕනේ කියලා. ප්‍රධාන වශයෙන්ම මම කිව්වා වගේ අපරාධ අපචාර සහ අපයෝජන වල විශාල නැඹුරුතාවයක් ප්‍රවණතාවයක් ඉහළ යමින් තියෙනවා. එතකොට ඒ ඉහළ යාමට මූලික හේතුව ලෙස මම දකින්නේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මානසික සංවර්ධනීය ප්‍රශ්නයක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි බලනකොට ළමයින්ගේ අවුරුදු 5ට අඩු කාලෙදී ඒ ළමයාගේ මනස සංවර්ධනය කරන්න ඕන ආකාරය බලනකොට ඒ ළමයාගේ ඉමෝෂන් සංවර්ධනය කරන්න ඕනේ. ඒ ළමයාගේ හැසිරීම සංවර්ධනය කරන්න ඕනේ. ඒ වගේ ප්‍රජානනය නැත්නම් කොග්නිටිව් එක සංවර්ධනය කරන්න ඕනේ. මේ පද්ධති තුන සිස්ටම් එකක් විදිහට වැඩ කරන්න අපි සංවර්ධනය කරාට පස්සේ තමයි ඒ ළමයා අවුරුදු 20 දී යහපත් පුරවැසියෙක් ලෙස සමාජගත වෙන්නේ. ඒතකොට යහපත් පුරවැසියෙක් ලෙස සමාජගත කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නේ කවුද? ECDO නැත්නම් Early Childhood Development Officer නැත්නම් Pre School Teacher. එතකොට අපි මේක සංවර්ධනය කරන්න ඕනේ කිව්වට සංවර්ධනය වෙනවා කිව්වට කරන්නේ කොහොමද කියලා ගොඩක් විද්‍යාඥයෝ පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. ඒ පර්යේෂණ අන්තර්ගත කරපු ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ජෝන් පියාජේ, ඒ වගේම එරික් එරික්සන්, එතකොට විගොට්ස්කි වගේ විද්‍යාඥයෝ පර්යේෂණ කරලා දැනුම් සම්භාරයක් එකතු කරලා තියෙනවා ළමයින්ගේ සංවර්ධනය පිළිබඳව. මේ සංවර්ධනය පිළිබඳ එකතු කරලා තියෙන දැනුම අපි ECD වලට දෙන්න ඕනේ. ECD වල ඒව පාවිච්චි කරලා ළමයින්ගේ චර්යාව, ඉමෝෂන්ස්, ඒ වගේම ප්‍රජානනය සංවර්ධනය කරන්න ඕනේ. කරනවද වෙනවද කියලා මනින්නත් පුළුවන් වෙන්න ඕනේ. අසස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් හදන එක තමයි මම හිතන්නේ අපි Headspace Foundation එකත් එක්ක කරන්න යන්නේ. බොහොම ස්තුතියි.